ඔයා දන්නවද? වසර 53කට පසු සඳ බලා යන මිනිස් චාරිකාව. මානව ඉතිහාසයේ යෝධ පියවරක් තබමින් වසර 53කට පසු නැවතත් මිනිසුන් සඳ වෙත රැගෙන යන ආටමිස් 2 මෙහෙයුම දැන් නිල වශයෙන් ආරම්භ වෙලා තියෙනවා. මෙන්න මෙහෙයුම ගැන ඔයා දැනගත යුතුම කරුණු කිහිපයක්. ඓතිහාසික පසුබිම. 1972 වසරේ ඇපොලෝ 17 මෙහෙයුමෙන් පස්සේ මිනිසෙක් සඳ ආසන්නයට යන පළමු අවස්ථාව මෙයයි. ගගනගාමීන් සිව් දෙනා. මෙම මෙහෙයුම විශේෂ වෙන්නේ මෙහි සිටින කණ්ඩායම නිසායි. කණ්ඩායමේ නායකයා ලෙස අත්දැකීම් බහුල ගගනගාමී රීඩ් වයිස්මන්. ඒ අතර සඳ වෙත යන ප්‍රථම කාන්තාව ක්‍රිස්ටිනා කොච්. සඳ වෙත යන ප්‍රථම කළු ජාතිකයා වික්ටර් ග්ලෝවර්. සඳ වෙත යන ප්‍රථම කැනඩා ජාතිකයා ජෙරමි හැන්සන් ඇතුළත් වෙනවා. ගමන් මග. මෙය දින 10ක මෙහෙයුමක්. මෙහිදී සඳ මතේ ගොඩ බෑමක් කරන්නේ නැහැ. ඒ වෙනුවට සඳ වටා ගොස් පෘථුවියට ආරක්ෂිතව පැමිණෙන අතරතුර යානයේ පද්ධතිවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සිදු කරනවා. අනාගත බලාපොරොත්තුව. ආටමිස් 2 සාර්ථක වීමෙන් මීළඟ අදියර ආටමිස් 3 මගින් මිනිසුන්ව සැබවින්ම සඳ මත ගොඩ බෑමට නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා. අභ්‍යවකාශ ගවේෂණයේ නව යුගයක් අදින් නැරඹුණා කිව්වොත් නිලැරදි. මේ වගේ තොරතුරු තවත් දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න.